දුවත කොච්චර කාලයක් ක්ලාස් එක යන්න දිනවද? තව මාසයක් විතර යන්න දිනවා. ශිකේ අර මල පෙරිතත් ඇවිල්ලානේ. කවුද? ජයදේව සර් ගෙවල් ළඟ යාගේ යාළුවෙක්. ඕ ඒක බොන්න ගියාම ඉතින් ඉවරයක් නෑ. ඒක නම් කමන්නේ. අද අර කොටේෂන් එකට අසන ගන්න බැරි වෙනවනේ. දසන මහත්තයා මිනිහා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය වැඩේ කරගන්නකෝ. ඒකයි ඉන්න තැන කොහොමද අස්සන් ගන්නෙ? ඌයිතයි අන්දෝට බොන්න දීලා සර්ගෙන් අස්සන් ගන්නවා කියලා. වැඩේට සෙට් වුණා මම මිනිහා පොඩේ එහාට මෙහාට කරගන්නම්කෝ. ඔයා වැඩේ කරගන්නකෝ. පුළුවන් නේද? ඔක්කොම අප්ෂන්. ඇතුලේ තියෙනවා මම අද මේ මාත්‍යත් එක්ක. ඒ තියද්ද ඩාන්ස් කරන්න කවුරුත් නැහැ. ඉතින් මං ෂෙලාව එක්කන් අයියෝ අපරාධ මන් දිනෙන්ද එන්නේ කොහොසත් එක නරන්න. good. ඉතින් අපි ඔක්කොම එක්ක වෙලා නටමු. කම් ෂෙලා. ෂෙලා. ශ්‍රී ලංකරේ මේ වාගේම ගියද? නේ මගේ යාළුවෙක් ගියා. එයා රටේ sit. thank you. ෂා වැඩේට නියම දැන. ආයිත් නයිට් ක්ලබ් යන්න ඕනේ. මේ ක්ලබ් එක හොඳයි. ඒකනේ ශ්‍රී ලංකාවේ මෙතන සෙට් කරලා දුන්නේ මට. ඔව් කියන්න නන්දන. මොකද උනේ? නෝනා. අද නම් අරගෙන ඇවිත්ලා නැහැ. මගේ ඉන්ජෙක්ෂන් එක වැඩ කරලා වගේ. අද ඇවිත්ලා ඉන්නේ අර සීලම්බරගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් විතරයි. ඔතන මොනවාද වෙන්නේ කියලා විස්තර සේරම මට කියන්න නන්දන. සර් මොකද සර් මේ අප්සෙට් එක වගේ. වැඩ නැහැ මොනිකා නැතුව මට වැඩක් නැහැ. මොනිකා නැති ඩාන්ස් වලින් වැඩක් තියෙනවද? ඒක මේ යන්නේ නැත්තේ. සර් මම කිව්වනේ සර්. මොනිකා එන්නේ නැත්තම් මම මොකද කරන්නේ සර්? ඒක මම මේ මොන තනතුරු ගතත් ඇති වැඩක් තියනවද සීලේ? මට මොනිකත් එක්ක ඩාන්ස් කරන්න නැතුව මොකද්ද මේ? මොනිකා විතර නෙමෙයි සර් තව ඕන තරම් ලස්සන කෙල්ලෝ ඉන්නවා. අපි වෙන එක්කෙනෙක් බලමු සර්. නටන්න. වෙන කවුරුත් අරගෙන මොනිකට සමාන කරන්න දතන්නේ සීලේ ඔයාට මේක තේරෙන්නේ නැහැ. ඔයා ඩාන්ස් එක දන්නේ නැහැ. ඒක නෑ ඔයාට තේරෙන්නේ නැහැ. හරිද? ඩාන්සින් කියන්නේ වෙනම ටැලන්ට් එකක්. ඒ ටැලන්ට් එක වගේම ඒක ලස්සන ෆිගර් එකක් තියෙනවා. ඒ දෙක මික්ස් වෙන්න ඕන. දැන් වෛජයන්ති මාලාගේ ඩාන්ස් එක ලස්සන වෙලා තියෙන්නේ එයාගේ ටැලන්ට් එකයි ෆිගර් එකයි. අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු සර්. උත්සාහ කරලා බලමු නෙමෙයි කියන්නේ. කොහොම හරි මොනිකව කැමති කරගන්න එච්චරයි. සර් ඔච්චර කියන නිසා මම තව සරයක් මොනිකෙන් අහන්නම් සර්.
සර් මේ ජෙනරේටර් එකේ අපි ගන්න ජෙනරේටරේ කොටේෂන් එක මේක පොඩ්ඩක් අස්සලක් දාන්න සර්. සීලී තාම අපේ අම්මා තීරණය කරන්නේ නැනේ පස්සේ බලමු. හරි තීරණයක් පස්සේ ගමු සර්. මේ කොටේෂන් එක නිසා ඒකට අස්සලක් දාන්න ප්‍රශ්නයක් නෑ. කොටේෂන් එක. හරි. ඔයා මගේ අදහස ගැන අම්මට කිව්වේ නැද්ද පියුමේ? අනේ මට හරි බයයි සර්. එහෙම කියලා කොහොමද? මම මොනවද අපේ අම්මලාට කියන්නේ? හරි පියුමේ. ඔයාට අම්මගෙන් අහන්න බැරි නම් මම ඔයාලගේ අම්මගෙන් අහන්නද? අනේ පා සර්. ඒක ඊටත් වැඩිය භයානකයි. ඉතින් බලන්නකෝ. ඔයා අහන්නෙත් නැහැ. මට අහන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔයා මට අකමැතිද? එහෙනම් ඒකවත් කෙලින් කියන්න වෙන්නේ නැතුව. අඩුම ගානේ එතකොට මම දන්නවනේ. මං අපේ අම්මගෙන් අහලා කියන්නම් සර්. කවද්ද? ඊගව පාර ගමේ ගියාම. කොහෙද ෂෙල්ටන් ගියේ? මං ගියා ශ්‍රියානි ජයදේවගේ පොඩි වැඩකට. පොඩි වැඩකට කියලා කිව්වේ බීලා නටන එකනේ. ඇයි ඉතින් ඒක ප්‍රශ්නයක්ද? ඔව්. ප්‍රශ්නයක් තමයි. ඒකයි අහන්නේ. දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රියානි මට කෝල් කරලා කිව්වා ඔයා කාගේද ගෙදරක ජයදේවත් එක්ක බොනවා කියලා. ඉතින් ඔයාට කියන්න තිබුණනේ ශ්‍රියානි මම නෙවෙයි ගියේ ජයදේව තමයි මාව එක්කන් ගියේ කියලා. මේ මට ඕවා කියන්න උමනාවක් නැහැ. ඔයා මින් පස්සේ ওই මිනිස්සුත් එක්ක බොන්න යන්න එපා. මම කියන දේ අහන්න ශ්‍රියානි. මම ගියේ නෑ ජයදේව තමයි මට කෝල් කරලා බල කරලා එක්කන් ගියේ. අන්න ඒකයි මම වට එකක් කියන්නම්. ඔය ජයදේව බීලා මොනවා කරගත්තත් මට කමක් නැහැ. ඔයා හැම යන්න එපා ඔය මිනිස්සුත් එක්ක බොන්න. මේක මල කරදරයක් නේ. ඔයගොල්ලෝ බොනවා. ගෙවල් වල ඉන්න අපිට නිදහසේ ඉන්න නැහැ. දැන් මේ කතාව ඉවරයි. ඔය කතාව නවත්තන්න. කතාව නවත්තමු තමයි. අනේ මේ මොනිකා මම එක ලියුමකට අස්සන දාගත්තා. අනේ අනිත් එකට දාගන්න ඕන එක දවසක් ඇවිල්ලා නැතන් මං වෙන්නේ. මිස් දසනායක මේ බණ කතා කරනවා. මං කොහොමද ගෙදරින් එළියට එන්නේ ඉරිදට? මට මගේ වැඩකටවත් යන්න දෙන්නේ නැහැ. අනේ මම කියන්නේ මෙහෙම මම කියන්නේ හරි එක දවසක් එන්නේ. ඇවිල්ලා මේ ලියුමට අස්සන දාගත්තට පස්සේ ඕනේ නැහැ. අඩුම ගානේ වගේ පඩි වැඩිම ලියුම තියෙනවනේ. අපි ඒකටත් එදාට අස්සනක් දාගමුකෝ. මට පුළුවන් නම් මං එනවනේ. මමත් කැමතියි මගේ පඩි වැඩි කරගන්න. බැරි හින්දානේ මෙච්චර මේ කියන්නේ. හරි. එහෙනම් මං කියන ඉරිදා අතාරින් ඉරිදා ඕනේ. සතිය දවසක හම්බෙයි. සතිය දවසට කොහොමද එන්නේ? මම වැඩට එන්න ඕනේ. අනිත් එක සර්ච් එනවනේ. දැන් මෙහෙමනේ. උදේම සර්වි මම ඇවිල්ලා වැඩ කරලා එළියට එනවා. ඔයාලට පුළුවන් නේ වඩුවක් දාලා එන්න. ඒක මහ රිස්කි වැඩක් නේද? මං ගෙදරට කියලා එන්නේ වැඩට එනවා කියලා. ඒ ඇවිල්ලා එහෙම ගමනක් යනවා කියන්නේ. ඉතින් කවුද ඔක දැනගන්නේ? දන්නේ ඔයයි මාමයි සර්වි විතරයි. අනේ මොනිකා ප්ලීස් එක දවසක් එන්න. එතකොට ඔයාගේ ලියුමට අස්සන දාගන්න පුළුවන්. මගේ වැඩේට අස්සන දාගන්න පුළුවන්. මට හරි බයයි මිස් දසනායක. මගේ හස්බන්ඩ් දැනගත්තොත් එහෙනම් මං ඉවරටම ඉවරයි. කොහොම දැනගන්නද? කතා කරත් ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් නේ කතා කරන්නේ. හරි. එතකොට දැන් එක දවසින් අපි දෙන්නගෙන් වැඩේ කරගන්න පුළුවන්ද? පුළුවන්. එයාට බොන්න දීලා පොඩ්ඩක් නැතුව නම් ටක් ගාලා අස්සන දානවනේ. හරි එහෙනම්. දැන් කවද්ද ඔක දාගන්නේ? මම ඔයාට එක බලලා කියන්න හොඳේ. හරි. එහෙනම් මිස් දසනායක මට දාගෙන කියන්න. හැබැයි එක දවසින් අපි දෙන්නගෙන් වැඩේ වෙන්න. අනිවාර්යෙන්.